හායි කොහොමද ඔයාලට අදත් මං ඔයාලා එක්ක රසම රස කිචන් කතාවක් බෙදා ගන්න තමයි යන්නේ. මේක අමුද්‍රව්‍ය කිහිපයක් පාවිච්චි කරලා හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රස කෑමක්. මේක හදන්න අපට ඕන වෙන ප්‍රධාන අමුද්‍රව්‍ය තුන තමයි පාන් පෙති කිහිපයකුයි, තඹපු අල ගෙඩි දෙකකුයි, තඹපු බිත්තරයකුයි. ඊට අමතරව ඕන කරන ලොකු ලුණු ගෙඩි භාගයකුයි, අමු මිරිස් කරල් දෙකකුයි, තක්කාලි ගෙඩියකුයි මම මෙන්න මේ විදියට කපා ගන්නවා. ඊට පස්සේ තඹපු අල ටික ගෑරුප්පුවකින් මෙන්න මේ විදියට හොඳට පොඩි කර ගන්නවා. අල ටික හොඳට පොඩි වීගෙන එද්දි තඹපු බිත්තරෙත් එකතු කරගන්නවා. අල වගේ බිත්තරේ ගොඩක්ම පොඩි වෙන්න ඕනේ නැහැ. ඊළඟට මේකට අපි කලින් කපාගත්ත ලොකු ලුණු, තක්කාලි, අමු මිරිස් ටිකත් එකතු කරගමු. ඒත් එක්කම කෑලි මිරිස් තේ හැඳකුයි ලුණු ගම් මිරිස් ටිකකුයි දානවා. ඔයාලා සැරට කන්න කැමති කෙනෙක් නම් මේ දේවල් රස අනුව ටිකක් වෙනස් කරගන්න. ඊට පස්සේ මේ ඔක්කොම ටික බැටර් එකක් වෙනකන් හොඳට මික්ස් කරගන්න. ඔන්න දැන් අපි මේකට ඕන කරන බැටර් එක හදාගෙන ඉවරයි. පාන් පෙති 6කට වගේ හරියන්න තමයි මං අද මේ බැටර් එක හදාගත්තේ. ඊළඟට මේ හදාගත්ත බැටර් එක පාන් පෙති වල ගා ගන්න තමයි තියෙන්නේ. දැන් ස්පැචූල එකක් අරගෙන පාන් පෙති වල බැටර් එක හොඳට තදට ගා ගන්න. මෙන්න තියෙනවා මම බැටර් එක ගාලා ඉවරුණු පාන් පෙති ටික. ඊළඟට පාන් පෙති ටික ටෝස් කරගන්න මම මෙන්න මේ වගේ හොඳට ඉඩ තියෙන රොටි තැටියක් ගන්නවා. තැටිය ලිපේ තියාගෙන තැටිය රත් වෙද්දී පොල් තෙල් ටිකක් දාගන්න. තෙල් වෙනුවට බටර් පාවිච්චි කරොත් පාන් පෙති තවත් රසයි. තෙල් ටික රත් වීගෙන එද්දී අපි හදාගත්ත පාන් පෙති මෙන්න මේ විදියට තැටියට දාගන්න. වැදගත්ම දේ බැටර් එක යටට හිටින විදියට තමයි පාන් පෙත තැටියට දාගන්න ඕනේ. එහෙම නැත්නම් බැටර් එක තැම්බෙන්න කලින් පාන් පෙත කර වෙනවා. බැටර් එක ක්‍රිස්පි ගතියට එනකම් මේ වගේ හැන්දක් අරගෙන මුළු හතරම ටිකක් තද කරගන්න. දැන් පාන් පෙත්ත අනිත් පැත්ත දාලා ඒ පැත්ත ටිකක් දුඹුරු පාට වෙනකන් තියෙන්න දෙන්න. මොකද නැත්තම් පාන් පෙත්ත එක පැත්තකට නැමෙන්න බලනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙපැත්තම දුඹුරු පාට වෙලා ක්‍රිස්පි ගතියට ආවම පාන් පෙති ටික තැටියෙන් අයින් කරගෙන තෙත නැති පිඟානකට දාගන්න. ඔන්න අපේ වැඩ ටික ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේක ඔයාට ටී ටයිම් එකට වගේම උදේට හැදෙන පොඩි බඩගින්නට කියාපු කෑම. වැඩි වෙලාවක් ගියෙත් නෑ, වැඩි වියදමක් ගියෙත් නෑ. ඉතින් මෙන්න මේ වගේ රසම රස කිචන් කතා දැනගන්න ඕනි නම් දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඊළඟට හදන්න ඕනේ මොකද්ද කියලාත් යටින් කමෙන්ට් කරන්න.